ආයිබෝ අද අපි කතා කරන්නේ සත්කෝරලේ ඉක්මන් දෙවියන් ගැන. මෙතුමාට පවසන්නේ විල්බාවේ දෙවියන් නමිනි. විල්බාවේ දෙවියන් දෙවන බුවනක බාහු රජතුමාගේ පළවෙනි පුතායි. කූට උපක්‍රමයකින් Highness, a conspiracy. You must flee the palace at once. Flee, but my duty is here. Go now or you will not see dawn. විල්බාව ප්‍රදේශයේදී එතුමාට පත්තිනි මේනියෙන් උදෙසා පූජා පවත්වනෙක් දෙවොලක් හමුවිය. මොහු දැඩි භක්තියෙන් එතුමියට පුද පූජා පැවැත්වීමේ හේතුව නිසා එතුමියගේ ආශිර්වාදයෙන් මොහුට රාජ්‍යකීයත්වය හිමිවී. මරණයෙන් පසු ඔහු දේවත්වය ලැබුවේය. පත්තිනි මේනියන්ගේ ප්‍රධාන ආරක්ෂකයෙකු ලෙස මෙතුමා දේවත්වය ලැබුවේ. එම කාලයේදී සත්කෝරලයට මහා වසංගත රෝගයක් පැතිරගියේ. පත්තිනි මේනියන් එතුමියගේ සළඹ විල්බාවේ දෙවියන්ට දී මෙයින් සත්කෝරලේ ජනතාවගේ වසංගත රෝග දුරු කරන ලෙස පැවසුවාය. ඉන් පසු එතුමා හට සතරවරම් දෙවිවරුන් විසින් විල්බාවේ දෙවියන් ගන්බත් කළා. එතුමාට අති ප්‍රබල රන් කඩුවක් සහ යක්ෂයන් දමනය කරමු. අසූ යක්ෂ සේනාවක් සහ භූත සේනාවක් ලැබිණි. එතුමා සත්කෝරලේ ජනතාවට පීඩා කළ යක්ෂයන් හිමාසිපතෙන් දමනය කළා. ඉන් පසු එහි සිටි ජනතාව විල්බාවේ දෙවියන් හට පුද පූජා පැවැත්වූ. විල්බාවේ දෙවියන් සේනාවති වරුන් වන්නේ කීර්ති බණ්ඩාර දෙවියන් සහ දඩ බණ්ඩාර දෙවියන් සහ කළු බණ්ඩාර දෙවියන්ය. විල්බාවේ දෙවියන්ගේ සේනාධිපති වරුන් වන්නේ කීර්ති බණ්ඩාර දෙවියන් සහ දඩයම්යන් සහ කළු බණ්ඩාර දෙවියන්ය. යක්ෂ සේනාවේ කීර්තිය! සෑම විටකම සුදු අසුපිට අපගේ බලය ලොව පුරා ගැවසේ. අති ප්‍රබල සේනාව යක්ෂ සේනාව විරාජමාන සත්කෝරලේ ප්‍රදේශය ආරක්ෂා කරනවා. තවද සත්කෝරලේ ප්‍රදේශයේ ජනතාව පවසන අයුරින් එතුමා තම ප්‍රාර්ථනා සඵල විශ්වාසයක් ඔවුන් තුළ ඇත. එතුමා වෙනුවෙන් කිරි ඉතරවීම පඳුරු ගැට ගැසීම Find the Gupta Gavajana channel on your phone. Tap the subscribe button.